Ciao, come stai? මම දෙනි. මේක තමයි යාළුවනේ මගේ YouTube channel එකෙන් ගෙන පළවෙනි vlog එක. මේ දවස් හරිම බෝරින්. මොකද එළියට පහළියට යන්නත් විදිහකුත් නැහැ. වැස්ස හොඳටම. කොච්චර වැස්සත් අද එළියට යනවායි කියලා අම්මයි මායි plan කරන් හිටියා. මේ පේනවනේ දොර අරින්න තියෙන පුදුම කලබලයක් අපි දෙන්නට තියෙන්නේ කියලා. ඉතින් වැස්සෙම අපි දෙන්න කොහොම හරි එළියට බැහැගත්තා. ඉතින් අපි එකටම ගියේ මල්ලිට ඕන බඩු වගේක් ගන්න ළඟ තියෙන කඩේකට. ඊට පස්සේ අපි ගියේ ඇඳුම් ගන්න. හැබැයි ඉතින් ඇඳුම් ගන්න මට නෙමෙයි අම්මට. හැබැයි ඇත්තටම අපි ඇඳුම් ගත්තද නැද්ද කියලා මේ වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවොත් ඕගොල්ලන්ට බලන්න පුළුවන්. ඔය ඉස්සරහින් යන්නේ අපේ අම්මා. මට කැමති විදිහට වීඩියෝ කරන් එන්න කියලා එයා මාව දාලා යනවා. මොනවා වුණත් මා දූලා ගිහිල්ලා අම්මව අල්ලගත්තා. මොකද මට තාම මෙහි හරියට හුරු නැහැනේ. කොහොම හරි බුරු චාටුවක් දාලා එයාවත් වීඩියෝ එකට ඇල්ලගත්තා. අපි දෙන්න එකටම ගිහිල්ලා මල්ලිට ඕන දේ එකටම ගත්තා. ඇහෙනව නේද අපේ සිරික්කේති? ඔය පෙන්නන කඩේට ගිහින් තමයි මල්ලිට ඕන දේ ගන්න. ලොකු දෙයක් නන් නෙමෙයි ඉතින්. ඔය පෙන්නන සෙලෝ ටේප් තමයි ඉතින්. ඉතින් මල්ලිට ඕනයි කියන සෙලෝ ටේප් එක අපි උතනින් බැලුවා. එතන එක වර්ග සෙලෝ ටේප් තියෙනවා. සාමාන්‍ය සයිස් එකනේ. ඉතින් මල්ලිට ඕන එක මේකයි කියලා හිතලා අපි එකක් ගත්තා. මේක චීන කඩයක්. මේක ඉතින් වැඩ කරන්නේ චීන අය. ඉතින් චීනෙන් ගෙන්නන බඩු වෙන්න ඇති උතන හුඟක් තියෙනවා ඇත්තේ. ඉතින් ඒකෙන් වෙන මොනවත් බල හිටියේ නෑ. මොකද වහින්න කලින් එළියට බැහැ ගන්න ඕන කමක් තිබ්බ අපි දෙන්නට. අපි මීට කලින් දවසකත් ඔය කඩේ ඇඳුම් බැලුවා. හැබැයි අපිට ඕන දේ තිබුණ නැහැ. ඉතින් දූගෙන ගිහිල්ලා කැෂියර් එකට සල්ලි දීලා වහින්න කලින් එළියට බැහැගත්තා. දෙයියන්ගේ පිහිටෙන් අපි එළියට වහින්න තිබ්බේ නැහැ. අපේ අම්මට තියෙන පුදුම කලබලයක්. හැබැයි ඇඳුම් ගන්න. පේනව නේද කන්ද? ඒ කන්ද වලාකුළු. හැබැයි අම්මා නම් කියන්නේ ඒක වලාකුළු කියලා නෙමෙයි. ඒක මීදුම කියලා. දැන් අපි යන්නේ අර කඩේට. කොළ පාට තියෙන කඩේට. අර යනවා ප්‍රථමයෙන්. හරි එන්න අම්මා. අපේ අම්මා පුදුම බයක් තියෙන වැස්සට. දඩි විඩි ගාලා ඉතින් අපි දෙන්න ඔහොම පාකින් එක මැද්දෙන් කඩේ ඇතුළට ගියා. පේනව නේද අපි යන කඩේ? ඕක ඇතුලේ ඉතින් හුඟක් ඇඳුම් තියෙනවා එක විදිහේ. පිස්සු හැදෙනවා ඉතින් ආවේ. ඇඳුම් විතරක් නෙමෙයි ඉතින් සපත්තුත් තියෙනවා එක විදිහේ සපත්තු. රස්නේ කාලේට සීත කාලේට දෙකටම හරියන විදිහේ එක සපත්තු තියෙනවා. මේ දවස්වල වින්ටර් සීසන් එක මාරු වෙන හින්දා මේ දවස්වලට ගැලපෙන විදිහට ඇඳුනුයි සමයකට ගැලපෙන විදිහට ඇඳුනුයි දෙකම තියෙනවා. ඇඳුම් විතරක් නෙමෙයි සපත්තුත් තියෙනවා. හැබැයි ඉතින් ගෑනු අයට විතරක් නෙමෙයි පවුලටම හරියන්න මදි නොකියන්න වියදම් කරන්න සුපිරි තැනක් ඉතින් මේක. මොනවා වුණත් මෙහි ලංකාව වගේ නෙමෙයි ඉතින්. මේක මේ 69 එක තමයි 40 69 එක තමයි 48ට දාලා තියෙන්නේ. ආයෙක දාලා 39. නෑ එකටම තිබිලා තියෙන 89. මෙහි ඉතින් ලංකාව වගේ නෙමෙයිනේ. සීසන් එකෙන් සීසන් එකට ඇඳුම් මාරු කරන්න ඕන. ඉතින් ඇඳුම් මාරු කරනවා කියන්නේ හොඳ ගාණක් යට වෙනවා. එහෙම බලද්දි ලංකාව ඉතින් සුපිරි. හිල් වැටිච්ච ෂර්ට් එක නෙමෙයි හිල් නේ ඉතින් මේ තියෙන්නේ මේ හිල් වැටිච්ච මේ තුනි රෙද්ද යුරෝ 39. මේ ගොතල මේ අතින් ගොතපුවද දන්නේ නැහැ නේ අම්මේ. මේ අතින් ගොතපු නෑ මේක මැෂින් වගේ. මේ කීයවිල්ල ගාන කිය යුරෝ 29. දැන් යුරෝ 30යි. එනවනේ ගන්න 59ක දාලා තියෙන්නේ 40කට. ඕක තවත් අඩු වෙනවා.
අපි ආවේ ඇත්තටම සීතට අනින්න සුපිරි ජැකට් එක. ඒක ගොඩක් අඩුවට දාලානේ. මේ ඇතුළේ සුපිරි රසණයක් ඇති. අපි ආවේ මෙයාට සහ මෙයාට තුන් ජැකට් බලන්න. මට නම් උමනාවක් නැහැ ලොකුවට ඒවට ගන්න ඕන. එලි බහින් නැති අයට ඕනේ නැහැ. මේ වර්ඩ්ස් කැමති නැද්ද මෙයාගේ එකට? මේ කපාට දිනනවා. බලමුකෝ සල්ලි කොහොමද? නෙමෙයි දැන් ඔයා මේ ජැකට් එක ලස්සනයි. ලස්සනයි. හා පෙන්නන්නේ කාය හරියට. එළියෙන් මෙහෙමයි. ඇතුලෙන් හොඳ රසනේ නෙමෙයි. ඒකයි කියන්නේ. හරි. ජැකට් වල ලස්සනක් නෑනේ. බොත්තම්. ජැකට් සොයා පැමිණීමේ. මේක නිතරම වැටෙන මේක නම් හරි කරදරයක්. මෙන්න අම හොයාගත්ත මේකේ සිද්ධිය. මේ පැත්තත් පුළුවන්. මේ පැත්තට අනින්නත් පුළුවන්. ඒක පාඩු නෑ. දෙපැත්ත අනින්න පුළුවන්. සාක්කුත් තියෙනවා දෙපැත්තටම. තොප්පියක් දෙපැත්ත හරවන්න පුළුවන් නේ. ඒක නම් වටිනවා හැබැයි. අපි ආවේ තුනී ජැකට් බලන්න. සයිස් කොහොමද දන්නේ? වැඩි වෙන සයිස් 3XL. බිලෙන් බලන්න ඕනේ. ෂි. අවුලන්නේ නැහැ. උරුල්ලට තියෙන දත් දෙකෙන්. අර මගේ අරින් උරපත් වලින් ඉතද අර ඕක උඩ බොත්තම පපුව හරි බොත්තම දාන්න. මං අඳින තවත් ජැකට් එකත් එක්ක මේ ඇඳලා බලන ජැකට් එක සංසන්දනය කරන ගම. කියලා වගේ. කවදටත් මට ගන්න ඇවිල්ලා අනිත් අයට තමයි අරගෙන යන්නේ. මට තමයි මේක දීලා. ඇඳුමක් ගද්දි ඉතින් හොඳ නරක දෙකම බලන්න එපා. අත් දෙකෙන් හිරද? පේනවා නේද එක බොත්තමක් දාන්න පුදුම පොර කෑමක් කන්නේ. ඔළුව වහන්න බලන්න. මේ පැත්තෙන් බොත්තම් වලින් ගලවන්න පුළුවන් ඒක. මට තමයි මේක මං වෙනුවෙන් තියලා තිබ්බේ. හරි ආය දාන්න දෙයක් නැහැ මේකදී. මට තමයි මං එන්නේ එළියෙන් ඔහොම අඳිද්දි බුරුල් ගතිය පේන්නේ. ඒ කියන්නේ ඔළුව නේ. ඔව්. මේ අනිත් ජැකට් මේ පැත්ත. එක ගලයි කුරුල්ල දෙන්න. ඔළුව මොළු. ලබන අවුරුදු සීත කාලේට මේක ගම මමයි. ගලවන්න දැක්කේ. ලෙල දෙන මේ රෙද්ද. ලංකාවේ පොලෙන් ගන්න තිබ්බ කීයද? 1500ද? පොලෙන් ගන්නත් පුළුවන්. ශ්‍රියාණීකින් ගන්නත් පුළුවන්. මිහි ගණන් අප්පා. ප්‍රශ්න කාලේට තියෙන රෙදි ගණන් වැඩි වෙගෙන යනවා. මේ සයිස් කොන්ට දාලා 24යි 19යි. මෙහෙම සායවල් අඳින්නේ නැහැ. ඒක තමයි ගන්න. ලස්සන ඒවා තියෙනවා. ඔය බලන්නේ මල්ලිට සපත්තු මල්ලිට ගැලපෙන සපත්තුවක් තමයි බලන්නේ. මොකද අපේ මල්ලිගේ කකුලේ සයිස් එක ගොඩක් ලොකුයි. අපි ආව සපත්තු පැත්තට. ආවේ සපත්තු ගන්න නෙමෙයි බලන්න. බලන්න ආවේ. මල්ලිට බලන්න. මල්ලිට බලන්න. එක්කන් එන්න.
එයාට තාම අවුරුදු 12ක් සම්පූර්ණ වෙලා නැහැ. හැබැයි ඉතින් එයාට සපත්තු ගන්න ඕනේ. ලොකු අය ගන්න තැනි. තාම පොඩි බටු වැටයක්. හැබැයි ඉතින් එංගපතින් ලොකුයි. নানা ප්‍රකාරයෙන් සපත්තු සෙරෙප්පු තියෙනවා. ඔන්න ඉතින් මට ගැලපෙන තවත් ජැකට් එකක් හම්බුණා. ඔය තුනි ජැකට් එකක් මේ කාලට ගැලපෙනවා. ඉතින් ඕක පේනව නේද? හැඩ බලනවා. බලද්දි එයාටමයි ඔක්කොම සෙට් වෙන්නේ. ආවේ මට ගන්න. මේ ජැකට් එක මට අම්මට ගන්න ආවේ මට ගන්න. එහෙම තමයි අම්මා. එහෙම තමයි අම්මලා නෙමෙයි මට හම්බුන්නේ නැති කමනේ තියෙන්නේ. මේකත් මට. මේක පෙන්නන්නේ මෙහෙම පෙන්නන්නේ මේකත් මට. මේකත් මට. මේ දෙකම මට. කඩේ ඇස්සේ පැයක් විතර හිටියා. හැබැයි අම්මට ඕන දේ ගන්න බැරි වුණා. හැබැයි මට ගත්තා. අපි දෙන්න කඩේ ඉඳලා එළියට එද්දි ඉතින් ආයෙ වහිනවා. ඔය දැන් මම පෙන්නන කාර් එක පෙන්නලා අපේ අම්මා කියනවා ඒක නිකන් සෙල්ලම් බඩුවක් වගේ කියලා. නැවතත් වැස්සේ පාගමනි. වහිනවා දැන් අපි ගෙදර යන ගම. ගෙදර යන ගමන් මට රෙදි ගත්තා. මට ළමයි මට අද හරි සතුටු දවසක්. මොකද අනේ යන්න ඇඳුම් කියන දේ අත්‍යවශ්‍ය දෙයක්. ඔයාට වැඩියෙන් එලි බහින්නේ මම. මාලියවනේ ඉන්නවා. ඇයි මාත් එනවනේ. ළමයි මට අද හරි සතුටු දවසක්. ඉස්කේ දවසක් හෙලියෙන් ඉඳලා මොකද කිව්වොත් මම අද අම්මගෙන් යුරෝ 50කට විතර විද්දා. අම්මා ඉන්නේ තාත්තා. ඔයාගේ පර්ස් එකෙන් ගියේ. මගේ රෙදි මල්ල ඉස් ඔව් මේ ඉන්නේ අපේ අම්මා. මම යන්නේ මේ ඔක්සල්ලේට තමයි. බොරු එයා කැමැත්තෙන් බාරගත්තේ මේ දේවල්. ඔව් අද කැමැත්තෙන් තමයි මට මේ උනා ජැකට් තරම් දුන්නේ. මම එයාට ගත්තා. එයාට සයිස් එක මදි වුණා. එයාගේ ඊළඟ සයිස් එකට මම මේකින්ද මම ඒක ගත්තා. හරි සතුටුයි. හරි සතුටුයි. ඉතින් ළමයි මං සාධාරණ නැද්ද? පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න. දුප්පත් අපේ වාහනේ කකුල් දෙක. ඇවිත් බය දහස් වත්. අම්මලා හරි ජොලි. දෙන්න ඕක මං ගන්නද? වැස්ස හින්දා සීට අඩුයි වගේනේ. ඔය ක්‍රමයෙන් අපි ගෙදරට යන ගමන් පාරත් පින් පැන්න. ඉන්නේ සීට අඩු වෙන්න තමයි. අර ගහේ පාට දෙක දැක්කද? යස්. එකක් පහ ගහිලා. ග්ලෝබ් එක තියෙන අපි ඉතින් අපේ ගෙවල් ළඟ හරියටම කිව්වොත් ඉතින් පේන දුරින්. අර වලාකුළු. අර එක පැත්තකට මම ගත්තා. යම්. අම්මා නිකන් ෂර්ලොක් හෝම් ටයිප්. ෂර්ලොක් හෝම්ස්. ජබොස් වතුර ජබොස්. ඔය ඉතින් අපේ ගෙවල් ගාවින් යන ඇලපාරක් මේ දවස්වල වැස්ස නිසා ඔතන වතුර ගොඩක් සැරයි. අම්මා යනවා මාව දාලා. යන්න. ඔය ඉතින් රෙදි මල්ලත් අරගෙන දැන් තියෙන්නේ ගේ අස්සට යන්නයි. ඉස්සරහටත් මේ වගේ මම ඉතාලියේ දකින්න දේවල් ඕගොල්ලන්ට ගේන්නම්. ඉතින් දිගටම මේ වගේ වීඩියෝ බලන්න මාත් එක්ක ඉන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න.
කමෙන්ට් කරද්දි මතක ඇතුව කියන්න මොන වගේ වීඩියෝද තව ඕනේ කියලා. එහෙනම් මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලපු ඔයාට ක්‍රාසිය මිල්ලේ. චාෝ!